ඔන්න අපි අද කියන්න යන්නේ ලෝකේ විශාලම පෞද්ගලික නිවස ගැන. මේක තමයි බ්‍රූනායි රටේ සුල්තාන්ගේ නිවස ඉස්තානා නුරුල් ඉමාන්. මේක ඉතින් රජමාලිගාවක් වුණත් ඒ රජපෞලේ පෞද්ගලික නිවස විදිහට භාවිත කරන නිසා මේක තමයි ලෝකේ ලොකුම පෞද්ගලික නිවස වෙන්නේ. මේක අයිති බ්‍රූනායි සුල්තාන් හසානල් බොල්කියාට. බ්‍රූනායි අගනුවර වන බණ්ඩාර සේරි බෙගවාන් වලට තරමක් ආසන්නයේ ගම් ඉවුරක කඳු බෑවුමක තමයි මේ අලංකාර නිවස ඉදි කරලා තියෙන්නේ. ඉස්තානා නුරුල් ඉමාන් කියන්නේ ඇදහිල්ලේ ආලෝකයේ මාලිගාව කියන එක. මේ නිවස ඉදි කළේ පිලිපීන ගෘහ නිර්මාණ ශිල්පී ලියෑන්ඩ්‍රෝ වී ලෙක්සින්. මේ මාලිගාව නැත්තම් නිවස ඉදි කරන්න ලොව පුරා රටවල් 17ක සේවකයන් 10000ක් සේවය කරලා තියෙනවා. 1984 දී ඉදි කරපු මේ නිවසේ එවක වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්. ගිනස් ලෝක වාර්තාවට අනුව ඉස්තානා නුරුල් ඉමාන් කියන්නේ ලෝකයේ විශාලතම නේවාසික මාලිගාව. මේ නිවසේ නැත්තම් මාලිගාවේ කාමර 1788ක් තියෙනවා. එතකොට නාන කාමර 257ක්. අමුත්තන් 5000කට එකවර ආහාර ගන්න පුළුවන් භෝජන සංග්‍රහශාලාවකුත් මේකේ තියෙනවා. ඒ වගේම 1500 දෙනෙකුට එකවර වන්දනා කරන්න පුළුවන් මුස්ලිම් පල්ලියකුත් මේ නිවසේ තියෙනවා. සුල්තාන්ගේ පෝනිලා 200ක් ගාල් කරන්න වායු සමීකරණය කරපු ස්ථාලයකුත් තියෙනවා. මේ නිවසේ තියෙන පිහිනුම් තටාක ගණන 5ක්. සමස්ත නිවස නැත්තම් මාලිගාවේ ඉඩ ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 2ක්. මේ නිවසේ විදුලි බුබුලු 51000ක් සවි කරලා තියෙනවා. පඩිපෙළ 44ක් වගේම සෝපාන 18කුත් අන්තර්ගතයි. මේ නිවස බ්‍රූනායි රජයේ සියලුම රාජ්‍ය කටයුතු වලටත් භාවිත කරනවා. අගමැති කාර්යාලය තියෙන්නේත් මේ නිවසේමයි. ඔටුන්න හිමි කුමරු ප්‍රකාශ කිරීම වගේ රාජ්‍යත්වයට අදාළ දේවල් සඳහා සිංහාසන කුටියකුත් තියෙනවා. මේ සුල්තාන්වරයාට තියෙන වාහන ගණන 7000ක්. ඒවා නවත්වන්න ගරාජ 110ක් මේ නිවසේ හදලා තියෙන්නේ. මේ මෝටර රථවල වටිනාකම ඩොලර් බිලියන 5ක්. මේ මාලිගාව නැත්තම් නිවස මහජනතාවට විවෘත වෙන්නේ මුස්ලිම් උපවාස මාසය අවසානයේ පැවැත්වෙන උත්සවයේදී විතරයි.